බැංකුවක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට ඔයාලට ගෙවන පොලි රේට් එක මදි නේද? මොකද කියන්නේ? ප්ලාන්ටේෂන් එකක ඉන්වෙස්ට් කරමුද? හොව් මේ වැඩේ නම් වැරදිලවත් කරන්න එපා. ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් වල විශේෂයෙන්ම වැනිලා බෝග වගාවට මුදල් ආයෝජනය කරන එක ගොඩක් ප්‍රොෆිටබල් බිස්නස් එකක් විදියට. හැබැයි ඇත්ත ඊට ගොඩක් වෙනස්. මුලින්ම මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් එකකදී වෙන්නේ මොකක්ද කියන එක සරලව පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ මොකක් හරි කම්පැනි එකක් කියනවා එයාලා යම්කිසි භෝගයක් වගා කරනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් මේක වෙනුවෙන් මුදලක් ඉන්වෙස්ට් කරලා, ඒ කියන්නේ යම්කිසි බිම් ප්‍රමාණයකට මුදලක් වෙන් කරලා ඒ බිම් කොටසේ වගා කරන භෝග වලින් පළදාවක් ගන්නකොට ඒකේ ප්‍රොෆිට් එකෙන් ඔයාලට රිටර්න් එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රොෆිට් එකක් දෙනවනම් ඇයි මේ වගේ එකක මුදල් දාන එක අවදානම් කියලා කියන්නේ? අංක 1. අදාහ ගන්න බැරි විදිහේ ප්‍රොෆිට් රිටර්න් එකක් දෙනවා කියන එක. මොකද කෘෂි කර්මාන්තය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්වභාවික විපත් නිසා ඒ වගේම වෙළඳපොළ කඩා වැටීම් නිසා හරියටම ගැරන්ටීඩ් ප්‍රොෆිට් රිටර්න් එකක් දෙන්න බැරි කර්මාන්තයක් තමයි මේ රියල් ෆාමින් කියලා කියන්නේ. අංක 2 තමයි දිගු කාලයක් සඳහා ආයෝජන ලබා ගැනීම. උදාහරණයක් විදිහට ප්‍රොෆිට් රිටර්න් එකක් දෙන්න අවුරුදු 5ක්, අවුරුදු 10ක්, සමහරකට අවුරුදු 15ක් වගේ දිග කාලයක් ලබා ගන්නවා. හැබැයි එතනදී දෙන රිටර්න් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයාලා ආයෝජනය කරේ ලක්ෂ 5ක් නම් කල් පිරුණාම ලක්ෂ 25ක්, ලක්ෂ 30ක් මේ වගේ ලොකු රිටර්න් එකක් දෙනවා කියලා කියනවා. හැබැයි රිටර්න් එක දෙන්න මේ වගේ අවුරුදු 5ක් 10ක් වගේ කාලයක් ගන්නකොට මේ ප්ලාන්ටේෂන් කම්පැනි ගොඩක්ම සාමාන්‍යයෙන් අවුරුදු 5 10 ඇතුළත කඩාගෙන වැටෙනවා. ඒවා එතනින් එහාට දුවන්නේ. එතකොට මේ අවුරුදු ගාණක් මුදල් දාලා බලාගෙන හිටපු කට්ටියට වෙන්නේ තමන්ගේ මුදලුත් නැහැ, කාලයත් අපරාධේ, ප්‍රොෆිට් එකක් ලැබෙන්නෙත් නැතුව අත පිහදගෙන පැත්තකට වෙන්න. අංක 3 තමයි වෙළඳපොළ මිල අස්ථාවර වීම. ඒකට ප්‍රධානම හේතුව තමයි වැනිලා මාකට් එක ගොඩක්ම වොලටයිල් මාකට් එකක්. ඒ කියන්නේ ප්‍රයිස් එක නිතර උඩ පහත යනවා. ඉතින් මේක යම්කිසි ප්ලාන්ටේෂන් කම්පැනි එකකට හෝ කිසිම කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ස්වභාවික හේතුන් මත වෙන්න පුළුවන්. එතකොට ඉල්ලුම සහ සැපයුම අතර තියෙන ගැටලු නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් මාකට් එක ගැන, වැලියු එක ගැන අපිට ස්ථීරවම කාටවත් කියන්න බෑ. ඉතින් එතනදී ගැරන්ටීඩ් ප්‍රොෆිට් රිටර්න් එකක් දෙනවා කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න වෙනවා. ඉතින් ප්‍රධානම උදාහරණය තමයි ඔයාලට දෙන්න පුළුවන් පහුගිය දවස්වල මේ දිත්වා නිසා ලංකාව පුරා සිදුවන ස්වභාවික විපර්යාසය. ඉතින් මේකෙදි ඇත්තටම ගොඩක් කඳුකර ප්‍රදේශවල සහ මේ පහත් බිම් වලත් ගම් වතුර යට වෙලා නාය ගිහිල්ලා මේ වගේ කරදර ගොඩක් වුණා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ ස්වභාවික විපතක් වෙලා මේ ප්ලාන්ටේෂන් කම්පැනි වල එයාලගේ මේ වගේ වගාවන් මේ විදිහට හානි වුණොත් එතකොට ඔයාලට එයාලා මේ ගැරන්ටීඩ් ප්‍රොෆිට් එක කොහොමද දෙන්නේ? එයාලට ඔයාලා ලොකු රිටර්න් එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම එයාලගේ මේ වැනිලා හෝ අගාවුඩ් වෙන්න පුළුවන් මොන භෝගයක් වුණත් එයාලගේ වගාවට හානි වුණොත් කොහොමද ඔයාලට මේ කියන රිටර්න් එක දෙන්නේ කියන එක ප්‍රධාන ගැටලුවක් වෙනවා.